මේ විඩියෝ එක නොයාලට අරගෙනවා කොහොමද අපේ ලොගින් ඇඩමින් ලොගින් ඩිසයින් එකේ ප්‍රෝගයින් පාට් එක් කරගන්න කියලා. හරිති මුලින් බලමු ඩිසයින් එකට ගිහිල්ලා අපි කලින් වීඩියෝ එකේදී ඩිසයින් එක ගැන කතා කරා. අපි සයිට් එකට ගිහිල්ලා මේ විදිහට තමයි ඇඩමින් පැනල් එකට දාලව ඊමේල් එක ඉන්පුට් කරන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරගෙන තියෙන්නේ. හරිති අපි බලමු ප්‍රෝගයින් පාට් එක ගිහිල්ලා කොහොමද ප්‍රොසෙසින් එක කරගන්නේ කියලා. අපි කලින් වීඩියෝ එකේදී නම් කතා කරා ඩිසයින් පාට් එක ගැන. මේ වීඩියෝ එකේදී අපි ප්‍රෝගයින් පාට් එක ගැන කතා කරන්නේ. හරිතින් මුලින්ම අපි admin login.php කියන ෆයිල් එක දෙනවා. ඒ ෆයිල් එකේ මුලින් php element එකක් දාලා session එකක් start කරලා දිනවා. ඊට පස්සේ අපි මෙතන authentication check කරලා දිනවා. ඒකෙදි if එකක් දාලා අපි බලනවා if set එකක් දාලා $sign session එකට login වෙලා නම් සහ $sign session එකේ admin login එක true වෙනවා නම් කියනවා header එක මගින් location එක දීලා දෙනවා admin dashboard.php කියන ෆයිල් එකට අනික. ඒ කියන්නේ දැනට admin කෙනෙක් log වෙලා ඉන්නවා නම් session එකේ ඒක නිසා admin dashboard.php කියන ෆයිල් එකට යන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතනින් exit කරලා තිනවා. හරි. ඊළඟට අපි පළයා අපි design part එක කරනවා මේ විදිහට. design part එකේදී අපි මේ විදිහේ ID ටිකක් use කරලා තියෙනවා. මුලින්ම header එකේ අපි div එක යටතේ මේක මේ div එක යටතේ ඒක අපි ID එකක් use කරලා තිනවා header icon විදිහට. ඒ ID එක සහ අපි මේකේ step 1 කියන එකේ පළවෙනි div එකේ ID එක දාගෙන තියෙනවා step 1 විදියට. ඊට පස්සේ අපි මේකෙදි input tag එකේ ඒ කියන්නේ step 1 එකේ input tag එකේ අපි ID එක දාගෙන තියෙනවා email විදියට. ඊළඟට අපි මේකේ button tag එකේ ID එක use කරලා තියෙනවා login btn විදියට. ඊට පස්සේ අපි පල්ලෙහාට යනවා step 2 කියන කියන්නේ verification code එක input කරන්න තියෙන place එකට. කියන්නේ ඒකෙදි පළවෙනි div එකේ අපි ID එක දාගෙන තියෙනවා step 2 විදියට. ඊට පස්සේ අපි form එකට on submit එකක් දීලා තියෙනවා. call කරලා තියෙනවා admin verify කියන function එක. ඊට පස්සේ event එකක් pass කරලා තියෙනවා ඒකට. හරි. ඊට පස්සේ අපි මේකෙදි input tag එකට add කරලා තියෙනවා ID එකක් v code විදියට. ඊට පස්සේ අපි ඒකේ button tag එකේ ඒකෙත් ID එකක් දීලා තියෙනවා verify by btn කියලා. හරි. ඊට පස්සේ පහළට එනවා. පහළට ආවම ඊළඟ button එකේදී අපි on click එකක් දීලා තියෙනවා go to step 1 කියලා ඒ function එක call කරලා තියෙනවා මෙතනින්. ඊට පස්සේ අපි message එකට අදාළව create කරගෙන තිබුණා div එකේ ID එක දාගෙන තියෙනවා message විදියට. ඊට පස්සේ එතනින් පහළට ආවම footer එක අපි create කරගෙන තියෙනවා. ඊට පස්සේ බලමු අපි මෙතන go to step 1 කියන මේ function එක call කරාම මොකද වෙන්නේ කියලා. අපි මේ විදිහට script එක ඇතුලේ function එක create කරගෙන තියෙනවා go to step 1 විදියට. ඒකෙදි document.getElement by ID කියන method එක මගින් step 1 කියන ID එක මෙතනට අරගෙන ඇවිත් තියෙනවා. ඊට පස්සේ ඒකෙදී අපි class list එකේ hidden කියලා add කරලා තියෙනවා නම් ඒක remove කරගෙන තියෙනවා. ඒ කියන්නේ step 1 එක display කරන්න කියලා තමයි කියන්නේ. hidden එකක් තියෙනවා නම් remove කරලා step 1 එක display කරන්න කියලා කියනවා. ඊට පස්සේ document.getElement by ID කියන method එක මගින් step 2 කියන ID එක අරගෙන ඇවිත් තියෙනවා. ඒ ID එකේදී class list එකට add කරලා තියෙනවා hidden කියන එක. ඒ කියන්නේ step 2 එකට අදාළව තියෙන section එක hidden කරන්න කියලා තමයි දෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන නැවත document.getElement by ID කියන method එක දීලා header icon කියන ID එක අරගෙන ආවිත් තියෙනවා. header icon ID එකේදී inner text එකක් pass කරලා තියෙනවා ඒ විදිහට. ඊට පස්සේ document.getElement by ID කියන method එක මගින් header එකේ title කියන ID එක අරගෙන ආවිත් තියෙනවා. header title කියන ID එක අරගෙන ආවිත් තියෙනවා. ඒකට අපි inner text එකක් pass කරලා තියෙනවා admin panel විදිහට. ඊට පස්සේ නැවත අපි document.getElement by ID කියන method එක මගින් header එකේ subtitle කියන header subtitle කියන ID එක අරගෙන ආවිත් තියෙනවා. ඒකට අපි inner text එකක් pass කරනවා sign in to manage skillshop විදියට. ඊට පස්සේ නැවත අපි document.getElement by ID කියන method එක මගින් message කියන ID එක අරගෙන ආවිත් තියෙනවා. ඒකට අපි class list එකක් pass කරලා තියෙනවා add කරලා තියෙනවා hidden කියන එක. ඒ කියන්නේ class list එකට hidden කියන එක add කරලා තියෙනවා message කියන ID එකට අදාළව තියෙන div එකේ මේ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ අපි async function එකක් create කරගන්නවා admin login විදිහට. ඒකෙදි e කියලා variable එකක් create කරගෙන තියෙනවා මෙතනින්. අපි බලමු admin login කියන එක කොතනින්ද call කරලා ඉන්නේ කියලා. අපි මෙතන step 1 එකේ form එකක් create කරගෙන තියෙනවා. form එකේ අපි on submit එකට දීලා තියෙන්නේ admin login කියලා. ඒකට අපි event එකක් pass කරලා තිනවා. මේ admin login කියන function එක තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඒකෙදි event එක e කියන එකට අපි prevent default එකක් pass කරලා තිනවා. ඊට පස්සේ අපි email කියලා construct create කරගෙන ඒකට අරගෙන ආවෙ තියෙනවා email කියන ID එකේ අරගන්න value එක මේ email එකට අරගෙන ආවෙ තියෙනවා. ඊට පස්සේ
btn කියන කන්ස්ට්‍රක්ටර් එකට අරගෙන ආවිත් තියෙනවා login btn කියන id එකට අදාළව තියෙන value එක. ඊට පස්සේ msd කියන කන්ස්ට්‍රක්ටර් එකට අපි අරගෙන ආවිත් තියෙනවා message කියන id එකේ තියෙන values ටික මෙතනට අරගෙන ආවිත් තියෙනවා. ඊට පස්සේ අපි btn එක disable කරගෙන තියෙනවා. ඒ කියන්නේ btn එකේ disable එක මෙතනදී true කියලා assign කරගෙන තියෙනවා. ඊට පස්සේ btn එකේ අපිට btn එකට inner text එකක් pass කරලා තිනවා send in විදියට. ඊට පස්සේ msd එකට අපි class list එකක් pass කරලා තිනවා add කරන්න කියනවා hidden කියන එක. ඒ කියන්නේ msd එකේ මෙතන msd කියන්නේ message කියන id එකට අදාළව තියෙන div එකේ class list එකට hidden කියන එක add කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි fd කියලා construct create කරගෙන new form data කියලා form එකක් අපි මෙතනදී create කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි fd කියන form එකට append කරලා තියෙනවා email එකෙන් ගෙන data ටික. ඒ කියන්නේ මෙතන අපි create කරගත්තු construct එක තියෙනවා email කියන construct එකෙන් අපි ගෙන data ටික email කියන එකට pass කරලා ඒක අපි append කරනවා fd කියන form එකට. ඊට පස්සේ මෙතන try එකක් දාලා නැවත construct create කරනවා res විදියට. ඒකෙදි await fetch එකක් දීලා process කියන folder එකේ admin login process.php කියන ෆයිල් එක අපි call කරලා තිනවා. ඒ කියන්නේ ඒ ෆයිල් එක run කරලා තිනවා. ඒකෙදි අපි method එක දීලා තිනවා post විදියට body එක use කරලා තිනවා fd විදියට. ඒ කියන්නේ මේ අපි email එකෙන් ගන්න data ටික මේ admin login process.php කියන ෆයිල් එකට ඇවලා ඒ ෆයිල් එක run කරලා තිනවා. හරි ඊට පස්සේ අපි බලමු process එකේ admin login process.php කියන ෆයිල් එක කොහොමද create කරලා තියෙන්නේ කියලා. අපි මේ විදියට process එකට එනවා. process එකේදී අපි create කරගෙන තියෙනවා admin login process.php කියන මේ විදියට ෆයිල් එක php ෆයිල් එක අපි ඒක open කරගමු. ඒකෙදී අපි මුලින්ම php element එකක් දාලා session එකක් start කරලා තියෙනවා. ඊට පස්සේ require once එකක් දාලා අපි db එකේ තියෙන connection.php කියන ෆයිල් එක මෙතෙන්ට add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි header එකක් දීලා content එකේ type එක දීලා තියෙනවා application එක json විදියට පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ අපි $email කියන එකට pass කරලා තියෙනවා. set එකක් මගින් $post method එක මගින් එන email කියන්නේ $post method එක මගින් එන email එකට අදාළ values තියෙනවා නම් ඒ එන values ටික මේ විදිහට $email කියන එකට pass කරන්න කියනවා. එහෙම නැත්නම් empty විදිහට තියන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතනින් අපි if එකක් දාලා $email එක empty ද කියලා බලනවා. empty නම් කියනවා echo කරන්න කියලා JSON encode එකක් මගින් success එක false විදිහට message එකක් යවන්න කියනවා email is required කියලා. ඊට පස්සේ මෙතනින් exit කරලා තියෙනවා. ඊට පස්සේ අපි නැවත if එකක් දාලා filter variable කියන එක කියන්නේ අපේ $email කියන එක empty ද කියලා මෙතනින් check කරලා බලනවා. ඒ කියන්නේ filter එකේ validate එක කියන්නේ email එකේ validate එක මෙතනින් check කරලා බලනවා. ඒකෙදි echo ගන්න කියනවා ඒ කියන්නේ email එකේ validate එක දැන් empty නම් මේකේ කියනවා echo ගන්න කියලා JSON code එකක් මගින් success එක false විදියට message එකක් යවන්න කියනවා invalid email format කියලා. ඒ කියන්නේ $email එක මගින් එන email එකේ email format එක මෙතනින් කියන්නේ email format එක නිවැරදි නැත්නම් echo කරන්න කියනවා JSON encode එකක් මගින් success එක false message එක invalid email format කියලා. ඊට පස්සේ මෙතනින් exit කරලා තියෙනවා. ඊළඟට නැවත අපි $res කියලා variable එකක් create කරගෙන ඒකෙදි database search එකක් දාලා තියෙනවා. select කරන්න කියනවා admin කියන table එකේ all data ටික. ඒකෙදි අපි where එක දීලා තියෙනවා email එකේ $email එකෙන් ගෙන data ටික මෙතනට add කරලා තියෙනවා value එක. ඊට පස්සේ මෙතන ඒකේ අපි data type එක දීලා තියෙනවා email එකට ගන්න data type එක string විදියට. අපි බලමු admin කියන මෙතන අපි create කරගෙන කියන්නේ admin කියන table එකක් අපි database එකේ create කරගෙන තියෙන්න ඕන. ඒක අපි බලමු කොහොමද create කරගන්නේ කියලා. අපි මේ විදිහට workbench එක open කරගත්තම අපි පහලින් මේ විදිහට add කරගෙන තියෙනවා admin කියලා table එකක්. ඒ admin table එකේ අපි open කරගමු ඒක. මේ විදිහට admin table එකේ මුලින්ම email එකක් දාලා තිනවා vacha 100 දීලා ඒ වගේම primary key දාගෙන තිනවා ඒ වගේ not null කරගෙන තිනවා. ඊට පස්සේ මේකේ අපි if name එකක් දීලා තිනවා ඒක අපි vacha 45ක් සහ not null කරගෙන තිනවා. l name එක දීලා තිනවා vacha 45යි not null. අපි v code කියලා එකක් add කරලා තිනවා column එකක්. ඒකෙදි vacha 20ක් දීලා තිනවා. ඊට පස්සේ ඒකෙදි not null කරගෙන මොකුත් නැහැ. අපි ඒකේ created add කියන එක add කරලා තිනවා. ඒකෙදි අපි data type එක දීලා තිනවා time stamp. ඒකෙදි අපි default value එක දීලා තිනවා current time stamp විදියට. ඊට පස්සේ updated add කියලා අපි column එකක් add කරගෙන data type එක දෙනවා time stamp කියන එක. ඊට පස්සේ අපි default value එක දෙනවා current time stamp on update current time stamp කියලා. හරි ඒ විදිහට තමයි අපි admin එකට අදාළව table එක create කරගෙන තියෙන්නේ. ඒකේ දැනට both relationship දාගෙන නැහැ. හරි අපි බලමු ඊළඟ කොටස් ටික ගැන.
අපි මේ විදිහට ඇඩ්මින් කියන මෙතන ඇඩ්මින් කියලා අපි ටේබල් එකේ සර්ච් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි නැවත if එකක් දීලා $res කියන එක සහ $res කියන එකේ නම්නොස් ගන්න බිඳුවට වැඩිද කියලා මෙතෙන් චෙක් කරලා බලනවා. බිඳුවට වඩා වැඩි නම් $admin කියන එකට පාස් කරන්න කියනවා. res එක මගින් ගෙන fetch කරගන්න data ටික $admin කියන එකට පාස් කරන්න කියලා කියනවා. ඊට පස්සේ $code කියලා අපි variable එකක් create කරගෙන තියෙනවා. ඒකෙදි string pad එකක් දාගෙන pad එකක් දීලා අපි මේකෙදි කියනවා ඉලක්ක 6ක value එකක් ගන්න කියලා. ඊට පස්සේ ඒකෙදි අපි string pad left එකක් දීලා තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපි මේකේ database IUD එකක් දීලා තිනවා අප්ඩේට් එකක් කරගෙන තිනවා admin කියන table එකේ. ඒකදී අපි set කරලා තිනවා vcode එක සහ vcode එකට දාලා data ටික මෙතෙන්ට set කරගෙන තිනවා. ඊට පස්සේ ඒකදී අපි email එක දීලා තිනවා $email එකෙන් කියන variable එකෙන් කියන data එක මෙතෙන්ට assign කරගෙන තිනවා. ඒ වගේම $code කියන මේ අපි මෙතනින් ඉලක්කම් 6ක randomize code එකක් create කරගන්නවා. ඒ code එක අපි අරගෙන එනවා මෙතෙන්ට vcode කියන එකට. ඒක තමයි අපි table එකට set කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ දෙකේම input values දෙක data type එක දීලා දෙනවා string විදියට. ඊට පස්සේ අපි require once එකක් දාලා මෙතෙන්දී email කියන folder එකේ තියෙන email.php කියන file එක මෙතෙන්දී add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපි $admin name කියලා variable එකක් create කරගෙන තියෙනවා. ඒකෙදි $admin එකේ if name එක අරගෙන space එකක් තියලා $admin එකේ l name එක use කරලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දී $mail එකක් send කරලා තියෙනවා. ඒ කියන්නේ mail send කියලා variable එකක් create කරගෙන අපි මේකෙදි mail එකක් send කරනවා. දැන් මේකෙදි insert කරන variable value එකට. ඒ කියන්නේ මේකෙදි insert කරන email එකට මේකෙදි අපි verification code එක pass කරලා තියෙනවා. ඒක කරන්නේ email helper කියන class එක මෙතෙන්දී call කරලා තියෙනවා. email helper කියන class එකේ send admin verification code කියන function එක මෙතෙන්දී call කරලා තියෙනවා. ඒකෙදි අපි $email එකේ data එක යවනවා. ඒ වගේම $admin name කියන එකේ data එක යවනවා. ඒ වගේම $code කියන variable එකේ data ටික අපි මේ function එකට pass කරලා තියෙනවා. හරි අපි බලමු ඊළඟට send admin verification code කියන function එක කොහොමද create කරගෙන තියෙන්නේ කියලා. ඒකට අපි email.php කියන file එකට එනවා. email කියන folder එක ඇතුලේ තියෙනවා. ඒකෙදි අපි email එකේ කලින් වීඩියෝ එකේදී කතා කරා send reset code කියන function එක ගැන. ඒක අපි user sign in වලදී මේක අපි use කරලා තිබුණා. හරි ඒ විදිහම තමයි අපි මේ code එකේ මේ part එකේ අපි copy එකක් දාගෙන ඒක තමයි add කරලා තියෙන්නේ verification code එකට. හරි අපි මේකේ copy එකක් දා ගන්නවා. මේ copy එකක් දාගෙන පහලින් paste කරගෙන තිනවා. හරි අපි මේ පරණ code එක short කරගමු. ඒකෙදි අපි මේ විදිහට comment එකක් දාලා තිනවා send admin verification code කියලා comment එකක් දාලා අපි අරගේ send reset code කියන මේ function එකේ name එක අපි වෙනස් කරගෙන තිනවා send admin verification code විදිහට. ඒකෙදි අපි මේ pass කරන data ටික ඒ ටික එකමයි ගන්නෙ. ඊට පස්සේ මේකෙදි අපි try එකේ මේ දෙන data ටික එකම දෙනවා. අපි මේකෙදි user name එක ඔයාගේ user name එක කියන්නේ ඔයාගේ email එක දෙනවා මෙතෙන්ට. ඊට පස්සේ අපි අර shop එකේ create කරගත්තු password එක මෙතෙන්දී pass කරලා තියෙනවා. ඊට පස්සේ අපි පොඩි කොටස් ටිකක් මෙතෙන්දී වෙනස් කරගෙන තිනවා. මේකෙදි HTML ඒ කියන්නේ coding එක ඒක එකම විදිහට තියන්නේ style එක. හරි ඊට පස්සේ පහළට ඇවිල්ලා අපි මේකෙදි මේ විදිහට error log කියලා අපි මෙතෙන්දී error එකක් pass කරලා තියෙනවා. ඒකෙදි අපි මෙතෙන්දී user කියන එක වෙනස් කරලා admin කියලා මෙතෙන්ට දාගෙන තිනවා. ඒ වගේම පහළගෙත් error log එකට admin කියන එක දාගෙන තිනවා user එක අයින් කරලා. ඊට පස්සේ මෙතන catch එකේදී තියෙන error log එකට අපි admin කියන එක දාගෙන තිනවා user එක අයින් කරලා. හරි ඒ කොටස් ටික තමයි අපි මේ කලින් කතා කරපු කලින් වීඩියෝ එකේදී කතා කරපු කෝඩ් එකේ කොපි එකක් දාගෙන වෙනස් කරගත්තු පාර්ට් ටික. හරි මේ ටික විතරයි. හරි ඉතින් අපි ඊළඟ බලමු ඊළඟ කොටස් ටික ගැන. ඊළඟට අපි මෙතෙන්දී නැවත අපි $sign session එකට add කරලා තියෙනවා admin verify email කියන ඒ කියන්නේ admin verify email කියන එකට මෙතෙන්දී assign කරලා තියෙනවා $sign email කියන එක. ඊට පස්සේ මෙතන echo කරන්න කියනවා JSON encode එකක් මගින් success එක true විදියටත් message එකක් යවන්න කියනවා $sign mail sent එකේ කියන්නේ data එකක් දැනට තියෙනවා නම් $sign එකක් මෙතෙන්දී create කරගත්ත $sign mail sent එකේ value එකක් ඇවිල්ලා තියෙනවා නම් verification code sent to
$sign email කියලා variable එකෙන් ගෙන date එක මෙතෙන්ට bind කරලා ඒක මෙතෙන්ට assign කරලා තියෙනවා message කියන එකට. එහෙම නැත්නම් ඒ කියන්නේ $sign mail send කියන එකට දැනට value එකක් ඇවිල්ලා නැත්නම් error එකක් නම් ඇවිල්ලා තියෙන්නේ. අපි ඒකෙදි මේ මෙතන දීලා තියෙන paragraph එක assign කරනවා message කියන එකට. ඊට පස්සේ මෙතනින් අපි else part එක එනවා. ඒ කියන්නේ මෙතන if එකේ තියෙන $sign rest එක empty නම් හෝ සහ $sign rest එකේ number of ගන්න බිඳුවට වඩා කුඩායි නම් මේක else part එකට එනවා. ඒකදී එක්ක කරන්න කියනවා JSON encode එකක් මගින් success එක false විදියට message එකක් යවන්න කියනවා admin email not found කියලා. හරි. ඊට පස්සේ අපි මේ part එක ඒ විදිහට තමයි process කරගෙන තියෙන program කරගෙන තියෙන්නේ. හරි බලමු අපි ඊළඟ කොටස් ටික ගැන. අපි මේකෙදී process එකේ admin login process.php කියන ෆයිල් එක run කරාට පස්සේ අපි ඒකෙදී response එකක් අවසානයේදී අරන් එනවා. ඒ කියන්නේ මේ ඔක්කොම ටික success වුණොත් අන්තිමට success කියන message එක මෙතෙන්දී true කරලා තියෙනවා. ඒ true කියන එක අපි මෙහිදී අරන් මෙතෙන්ට අරන් එනවා. මේකෙදී අපි මුලින්ම data එකක් create කර, ඒ කියන්නේ data කියලා construct create කරගෙන ඒකට අරන් එනවා. await එකක් දීලා response එක JSON මගින් අරගෙන එනවා. මේකෙදී ඊට පස්සේ අපි if එකක් දාලා data එක success වෙනවද කියලා බලනවා. ඒ කියන්නේ එහා පැත්තේ success කියන එක true වෙනවා නම් තමයි data එක මෙතෙන්දී success කියලා ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒකෙදී අපි document.getElement by id කියන method එක දාලා ඒකෙදී අපි step 1 කියන id එක අරගෙන ඇවිල්ලා මෙතෙන්ට ඒකෙදී class list එකට add කරනවා hidden කියන එක. ඒ කියන්නේ දැනට email එකට OTP එක pass වෙලා තියෙන නිසා තමයි මේ part එකට එන්නේ. ඒකෙදී අපිට login කියන එක, ඒ කියන්නේ login part එකට අදාළ page එක මෙතෙන්දී hidden කරලා step 2 කියන ඒ කියන්නේ verification එකට අදාළ section එක මෙතෙන්දී display කරගන්නවා. ඒකෙදී කරන්නේ step 2 කියන එකේ class list එකෙන් remove කරනවා hidden කියන එක. step 1 එකට hidden කියන එක add කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ header icon එකට inner text එකක් pass කරලා තිනවා lock එකේ icon එක. ඊට පස්සේ header title එකට inner text එකක් pass කරලා තිනවා verification විදියට. ඊට පස්සේ header subtitle එකට මේකේ inner text එකක් pass කරලා තිනවා code sent විදියට. ඒකට bind කරලා තිනවා email කියන variable එකේ කියන data එක. ඊට පස්සේ මේ අපි message msg class name එකට pass කරලා තිනවා P4 pattern එක 4ක් සහ rounded එක XL, text එක SM, font එක medium, text එක center කරන්න කියනවා. background එක green 50, text එක green 700, margin top එක 6 විදියට MSG එකේ class name එකට pass කරන්න කියලා කියනවා. ඊට පස්සේ MSG එකේ inner text එකට assign කරලා තියෙනවා data එකේ message කියන එක. ඒ කියන්නේ මෙතන data එකේ අපි message එකක් create කරගෙන තිනවා. sorry එහා පැත්තේ අපි create කර අපි අරන් ඉන්න මෙතන message එක තමයි මේ පැත්තෙන් අරන් ඉන්න message එක තමයි data එකේ තියෙන්නේ. මේ message එකට මෙතෙන්දී MSG කියන එකට මේ message එක මෙතෙන්දී pass කරලා තියෙනවා. ඊට පස්සේ නැවත අපි MSG කියන එකේ class list එකෙන් remove කරනවා hidden කියන එක. ඊට පස්සේ මෙතන අපි cache එකට එනවා. ඒ කියන්නේ try එකේ මෙතන error එකක් තියුණොත් try එක ඇතුලේ cache එකට එනවා. cache එකේදී error කියලා මෙතෙන්දී function එකක් create කරගෙන තිනවා. මේකෙදී alert ගන්න කියනවා error කියන එක. ඊට පස්සේ finally එකට එනවා අපි cache එක අවුලක් තියුණොත් තමයි finally එකට එන්නේ. finally එකට ආවම btn එකේ disable එක මෙතෙන්දී false කරලා තිනවා. අපි කලින් මේක btn එකේ disable එක true කරා. දැන් ඒක false කරලා තිනවා. ඒ වගේමයි btn එකේ inner text එක අපි මේකෙදී send verification code විදිහට text එකක් pass කරලා තිනවා btn එකේ inner text එකට. හරි ඒ විදිහට තමයි අපි මේ admin login කියන function එක create කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි එනවා async function එකක් දාලා admin verify කියන function එක create කරගෙන තියෙනවා. ඒක අපි create කරගන්නේ step 2 එකට අදාළව. මේ විදිහට step 2 එකේ form එකට අපි add කරලා තිනවා one on submit එකක්. ඒකෙදී අපි call කරලා තිනවා admin verify කියලා function එක. ඒකෙදී අපි event එකක් මේ විදිහට pass කරලා තිනවා. අපි බලමු admin verify කියන function එක කොහොමද create කරගෙන තියෙන්නේ කියලා. ඒකෙදී මුලින්ම e කියන variable එකක් මෙතනදී create කරලා තිනවා. ඒකට අපි prevent default එකක් pass කරලා තිනවා. අපි මේකෙදී v code කියලා construct create කරගෙන ඒකට අපි pass කරලා තිනවා v code කියන id එකෙන් ගෙන value එක. ඒ වගේම btn කියලා construct create කරගෙන තිනවා. ඒකට අපි pass කරනවා verify btn කියන id එකෙන් ගෙන value එක මෙතනදී btn කියන construct එකට pass කරලා තිනවා. ඊට පස්සේ msg කියන construct එකට pass කරලා තිනවා message කියන id එකෙන් ගෙන value එක. ඊට පස්සේ මෙතන අපි btn කියන එක දැනට btn එකේ disable එක true කරගෙන තිනවා. btn එකේ inner text එක pass කරනවා verifying කියලා. ඊට පස්සේ msg එකේ class list එක අපි add කරලා තිනවා hidden කියන එක. ඊට පස්සේ අපි මේකෙදී construct create කරගන්නවා fd විදියට. ඒකෙදී form data කියලා අපි මේකෙදී form එකක් create කරගෙන තිනවා.
එකදී FD කියන එකට අපි FD කියන ෆෝම් එකට පෙන් කරනවා vcode කියන cover එක දාලා. ඒ කියන්නේ vcode එකට වයින් කරලා vcode කියන අපි මෙතෙන්දී create කරගත්තු const එකට අදාළ values ටික මේකෙදි pass කරලා තියෙනවා FD කියන ෆෝම් එකට. ඊට පස්සේ මේකෙදි අපි try එකක් දාලා const එකක් create කරගන්නවා res විදියට. ඒකෙදි await fetch එකක් දීලා අපි process කියන folder එකේ admin verify process.php කියන file එක මෙතෙන්දී call කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතෙන්දී FD කියන ෆෝම් එකෙන් ගේන data ටික මේ post කියන method එක මගින් pass කරලා තියෙනවා admin verify process.php කියන file එකට. ඒ කියන්නේ මේ folder එක run වෙන්න තමයි මෙතෙන්දී අපි දීලා තියෙන්නේ. හරි අපි බලමු admin verify process.php කියන file එක කොහොමද create කරගෙන තියෙන්නේ කියලා. මේ විදිහට process කියන folder එක ඇතුළට ආවම process කියන folder එකේ admin verify process.php කියලා මේ විදිහට අපි file එකක් create කරගෙන තියෙනවා. අපි බලමු අපි ඒක open කරගෙන කොහොමද create කරගෙන තියෙන්නේ කියලා. අපි මුලින් මේකේ PHP element එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ session එකක් start කරලා require once එකක් දාලා අපි connection.php කියන file එක මෙතෙන්ට add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේකේ header එකේ content type එක දීලා තියෙනවා application එකේ JSON විදියට. ඊට පස්සේ if එකක් දීලා අපි මේකෙදි check කරනවා $session එකේ admin verify එක empty ද කියලා. admin verify email එක මෙතෙන්දී empty නම් echo කරන්න කියනවා JSON encode එකක් මගින් success එක false විදියට message එකක් යවන්න කියනවා section expired please login again කියලා message එකක් යවන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතෙන්දී exit කරලා තියෙනවා. ඊට පස්සේ අපි $email කියලා අපි variable එකක් create කරගෙන මේකෙදි $session එකේ admin verify email එක මෙතෙන්දී pass කරලා තියෙනවා. ඊට පස්සේ $vcode කියන එකට අපි මෙතෙන්දී set එකක් දාලා $post method එක මගින් එන vcode එකේ data එකක් දැනට එනවා නම් ඒ එන data එක post method එක මගින් එන data එක vcode කියන එකට pass කරන්න කියනවා. එහෙම නැත්නම් empty value එකක් මෙතෙන්දී pass කරන්න කියලා කියනවා. ඊට පස්සේ if එකක් දාලා නැවත අපි මෙතෙන්දී check කරලා බලනවා $vcode කියන එක empty ද කියලා. $vcode එක empty නම් echo කරන්න කියනවා JSON encode එකක් මගින් success එක false විදියට message එකක් යවන්න කියනවා verification code is required කියලා. ඊට පස්සේ මෙතෙන්දී exit කරලා තිනවා. ඊට පස්සේ මෙතන අපි res කියලා variable එකක් create කරගන්නවා $res කියලා. ඒකදී අපි database search එකක් දාලා තිනවා admin කියන table එකේ all data select කරන්න කියලා කියනවා. ඒකදී අපි where එක දීලා තිනවා email විදියට සහ vcode එක මෙතෙන්දී where එකට අරගෙන තිනවා. ඒ කියන්නේ මේ data වලට සමාන data මේ email එකේ සහ vcode එකේ දත්ත වලට සමාන data තියෙනවා නම් තමයි admin කියන එකෙන් අපි select කරලා ගන්නෙ. අපි මේකදී email කියන එකට අරගෙන තියෙනවා $email කියන variable එකෙන් එන data එක string කියන data type එක දාලා. ඊට පස්සේ මේකදී vcode කියන එක අපිට vcode කියන variable එකට අරගෙන තියෙනවා $vcode කියන variable එකෙන් එන value එක string කියන data type එක මගින් මෙතෙන්ට pass කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි if එකක් දාලා $res කියන variable එක check කරනවා සහ $res කියන එකේ numbers ගන්න බිඳුවකට වැඩිද කියලා check කරලා බලනවා. බිඳුවකට වැඩි නම් මේකෙදි $admin කියලා variable එකක් create කරලා ඒකෙදි $res කියන මේ variable එක අපි search කරගත්තු data ටික fetch කරගෙන ඒ data අපි admin කියන එකට send කරලා දිනවා. ඊට පස්සේ මේකෙදි අපි $session එකක් create කරගෙන තිනවා admin login එක true කරන්න කියලා. ඒ වගේම $session එකක් අපි නැවත create කරගෙන තිනවා admin email එකට $email එක pass කරලා තිනවා. ඊට පස්සේ session එකක් create කරගෙන admin fname එකට $admin එකේ fname එක pass කරගෙන තිනවා. ඊට පස්සේ $session එකේ session එකක් create කරගෙන තිනවා admin lname විදියට. අපි lname එකට pass කරලා තිනවා $admin එකේ lname කියන variable එකට දාලා value එක. ඊට පස්සේ මේකෙදි database IUD එකක් දාලා තිනවා. ඒකෙදි update එකක් කරලා තිනවා අපි admin කියන table එකේ set කරන්න කියනවා vcode එකේ null නම් null කරන්න කියලා. vcode එක null කරන්න කියලා මෙතෙන් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන where එකක් දීලා තියෙනවා. මේ where එකට අරගෙන තියෙනවා email කියන එක. email එකට අපි $email එකෙන් එන value එක add කරගෙන තියෙනවා string කියන data type එක දාලා. ඊට පස්සේ අපි මේකෙදි unset එකක් දෙනවා $session එකේ admin verify email එකට. ඊට පස්සේ echo කරන්න කියනවා JSON encode එකක් මගින් success එක true විදියට message එක welcome back. ඒ වගේම අවසානයේදී අපිට මෙතනින් space එකක් තියලා $admin කියන එකේ fname එක මෙතෙන්දී bind කරලා තියෙනවා welcome back කියන එකෙන් පස්සේ. ඊට පස්සේ මේක අපි else part එක කරනවා. ඒ කියන්නේ දැන් $res එක ඒ කියන්නේ ඒකේ data එකක් නැත්නම් සහ $res එකේ numbers ගන්න බිඳුවට වඩා කුඩායි නම් else part එකට එනවා. ඒකෙදි echo කරන්න කියනවා JSON encode එකක් මගින් success එක false විදියට message එකක් යවන්න කියනවා invalid verification code කියලා. හරි.
අපි මේකෙදි දැනට මේ ගන්න data සියල්ල සත්‍ය වුණොත් ඒ කියන්නේ මෙතන success එක true වුණොත් එහා පැත්තේ අපි create කරගන්න එකට success කියලා යනවා. හරි අපි බලමු ඊළඟට part එක ගැන. අපි මේ විදිහට මේ ෆයිල් එක admin verify process.php කියන ෆයිල් එක run වුණාට පස්සේ අපි මෙතෙන්දි construct create කරගන්නවා data විදිහට. ඒකෙදි await එකක් දීලා අපි response එක අරගෙන එනවා. මේ ෆයිල් එකේ response එක මේ පැත්තට අරගෙන එනවා JSON මගින්. ඒකෙදි අපි if එකක් දාලා check කරලා බලනවා data එක success වෙනවද කියලා. ඒ කියන්නේ අපි success එක එහා පැත්තේ true වුණොත් තමයි මේ පැත්තේ data එක success වෙනවද කියලා. ඒ කියන්නේ data එක success වෙන්නේ මේ if එක true වෙන්නේ. හරි ඒකෙදි අපි MSG කියන එකට class name එකක් add කරලා තියෙනවා. P එක pattern එක 4, rounded එක XL, text එක SM, font එක medium, text එක center, background එක green 50 විදිහට දීලා තියෙනවා. text එක අපි green 700, margin top එක 6 විදිහට දීලා class name එකට class එකට add කරලා තියෙනවා MSG කියන එකේ. ඊට පස්සේ MSG එකේ අපි inner text එකක් use කරලා තියෙනවා. ඒ කියන්නේ inner text එකක් අපි මේකට pass කරලා තියෙනවා data එකේ message එක. ඊට පස්සේ MSG එකේ class list එකට අපි ඒ කියන්නේ class list එකෙන් hidden කියන එක remove කරලා තියෙනවා. ඒ කියන්නේ class MSG කියන message එක display කරන්න කියලා තමයි මෙතන දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි set time out එකක් දීලා තියෙනවා. set time out එකේදී window location එකේ href එකට දීලා තියෙනවා admin dashboard.php කියන ෆයිල් එකට යන්න කියලා. ඊට පස්සේ මෙතන 1000 millisecond දීලා තියෙනවා. ඒ කියන්නේ millisecond 1000කින් පස්සේ refresh වෙන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි data එක success වෙන්නේ නැත්නම් else part එකට යනවා. ඒකෙදි MSG එකට අපි MSG එකේ class name එකට assign කරලා දිනවා padding එක 4ක්, rounded එක XL, text එක SM, font එක medium, text එක center කරන්න කියනවා, background එක red 50, text එකේ color එක red 700, margin top එක 6ක් විදියට MSG එකේ class එකට add කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ MSG එකේ අපි MSG එකට inner text එක pass කරනවා data එක මගින් කියන message එකට අදාළ values ටික MSG එකට pass කරලා තියෙනවා. ඊට පස්සේ MSG එකේ අපි class list එකෙන් remove කරලා තියෙනවා මෙතන hidden කියන එක. ඊට පස්සේ අපි මෙතන try එකේ ඇතුලේ මේ try එක ඇතුලේ error එකක් ආවොත් අපි catch එකට එනවා. catch එකේ අපි ERR කියලා මෙතන variable එකක් create කරලා තියෙනවා. ඒකෙදි අපි alert කරන්න කියනවා කියන්නේ alert කරන්න කියනවා මෙතන අපි create කරගත්තු variable එකට අදාළ values ටික alert කරන්න කියලා කියනවා. ඊට පස්සේ අපි මේ catch එකේ අවුලක් ආවොත් finally එකට එනවා. finally එකේදී btn කියන එකේ disable කියන එක false කරන්න කියනවා. ඊට පස්සේ btn එකේ inner text එක pass කරන්න කියනවා verify and login කියලා. හරි ඒ විදිහට තමයි අපි මේ function එක async function එක create කරගත්තේ admin verify කියන එක. හරි ඊට පස්සේ අපි මෙතන script tag එක end කරගන්නවා. හරි ඒ විදිහට තමයි අපි මේ admin එකේ login එකට අදාළ processing part එක program කරගත්තේ. අපි බලමු මේක දැනට මුලින් බලමු අපි database එකට ගිහිල්ලා දැනට add කරලා තියෙන email එක. අපි මෙතෙන්දී මේ email එක add කරගෙන තියෙනවා. මේ email එක කියන්නේ අපිට admin කෙනෙක් chief admin විතරයි add කරන්න පුළුවන් අපේ database එකට. ඒක නිසා අපි මේකෙදි email එක add කරගමු. මේ විදිහට email එක add කරගෙන අපි send verification code දුන්නාට පස්සේ අපේ email එකට verification code එකක් pass වෙනවා. හරි මේ විදිහට email එකට verification code එක pass වුණාට පස්සේ verification code sent to මේ විදිහට email එක display කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතෙන්දී verification code එක add කරගන්න ඕන. ඒක අපි බලමු මුලින්ම අපේ email එකට log ගෙමු. මෙතන email එකට log වුණාම මේ විදිහට අපිට verification code එක එනවා. මේ copy කරගෙන අපි එතනට paste කරගමු. ඊට paste කරගෙන අපි මේ විදිහට verify and login කියලා බටන් එක දුන්නාට පස්සේ මේ විදිහට එනවා admin login dashboard කියන part එකට. හරි ඒ විදිහට තමයි අපි මේකේ processing part එක කරගත්තේ. හරි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. ඔයාලගෙන් සබ් ගන්නවා. ඔයාලට සුබ දවසක්.